ටිබෙට් ජාතික එස් මහින්ද හිමියනු මෙරට ජාතික වීරවරයන් ගැන කියවෙන අවස්ථාවන්හිදී නොවැරදීම සඳහන් වන සුවිශේෂී නාමයකි. සුවිශේෂීසත්වය වන්නේ අප රට ගැන එහි නිදහස ගැන ඉමහත් වාත්සල්‍යයකින් ලියූ දෙසූ උන්වහන්සේ උපතින් ශ්‍රී ලාංකිකයෙකු නොවීමය. ටිබෙට් රටෙහි සිකීම් දේශයේ උපන් මහින්ද හිමියන්ගේ ළමා කාලය පිළිබඳ වැඩිදුර තොරතුරු සපයා ගැනීම අපහසුය. එහෙත් උන්වහන්සේ 1901 දී පමණ ජන්මලාභය ලැබූ බව පිළිගැනේ. ටිබෙට් රටෙහි උසස් පෙළපතක් වූ තෂී නම්ගේල් පෙළපතට අයත් මහින්ද හිමි ඇස්.කේ. තෂී නම්ගේල් ලෙස මුලදී හඳුන්වා ඇත. සිය පැවිදි සොහොයුරා වූ එස්. පුන්නජී හිමියන් සහ ජර්මන් ජාතික ඥානාතිලෝක හිමියන් සමග කුඩා තෂී ලංකාවට පැමිණ ඇත. මුලින්ම පොල්ගස්දුව ආරාමයේ නැවතී කොළඹ විද්‍යෝදය පිරිවෙනට බැඳී ඉගෙනීමටත් එම කාලයේම මර්දානේ මහබෝධි විද්‍යාලයෙන් ඉංග්‍රීසි ඉගෙනීමටත් ඔහු යොමු වී ඇත. තෂී නම්ගේල් එස් මහින්ද හිමි ලෙස පැවිදි බව ලබන්නේ රත්ගම සිරි චූලසුමන හිමියන් වෙතිනි. මෙලෙස අමරපුර නිකායේ පැවිදිව දොඩන්දුයේ ශෛල බිම්බාරාමයෙහි වැඩවෙසෙමින් මහින්ද සාමණේර හිමියෝ සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියහ. පසුව උන්වහන්සේ කොළඹ කොම්පඤ්ඤ වීදියේ සෞගත ආවාසය වෙත පැමිණියහ. ඒ 1930 වර්ෂයේය. එහිදී උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමියන් වෙත යළි පැවිදි වූයේ සියම් නිකායේ භික්ෂුවක හැටියටය. මහින්ද හිමියන් උපසම්පදා වී ඇත්තේ 1931 වර්ෂයේය. එස් මහින්ද හිමියන් වඩාත් ප්‍රකට වූයේ කවියෙකු හා දේශකයෙකු ලෙසටය. උන්වහන්සේගේ සාහිත්‍ය කටයුතු බෙහෙවින්ම කවියට නැඹුරු විය. එම කවි ප්‍රධාන තේමා 3ක් යටතේ අපට හඳුනාගත හැකිය. එනම් ළමයින් උදෙසා ලියූ කවි, දේශානුරාග හා ජාතිකාභිමාන කවි, බුද්ධාභිවන්දනා කවි. ඉහත සෑම වර්ගයකම කවි වර්තමානයේදී පාඨක රසික විචාරක අවධානයට ලක්ව පවතී. උන්වහන්සේ ලියූ ජාතිකාභිමානී කෘති අතර නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය සහ ලංකාමාතා කාව්‍ය සංග්‍රහ ජනප්‍රිය විය. යටත් විජිත පාලන සමයෙන් මිදීම සඳහා කළ නිදහස් සටනට උන්වහන්සේගේ නිර්මාණවලින් ලද උත්තේජනය සුවිශේෂී වේ. බලව් පොළොන්නරු අනුරා පුර පෙදෙස සිතව් පැවති නිදහස මෙහි පෙර දවස. නගව් තව තවත් තරසර තරුණ ගොස වරෙව් යමව් නැගිටිව් නොනිදව් මෙලෙස. ඇස් මහින්ද හිමියෝ කුඩා දරුවන් උදෙසාද කාව්‍ය ප්‍රබන්ධ රැසක් කළහ. උන්වහන්සේ විසින් රචිත ළමා නිර්මාණ මූලික වශයෙන් කව්මින, කව්මුතු හා ළමා කව් කළඹ යන කෘති තුනෙහි සංගෘහිත වී ඇත. ඔවා මුතු උන්වහන්සේ ලියූ මුල්ම කාව්‍ය කෘතියයි. නන්දන ගීත උන්වහන්සේ ලියූ තවත් කෘතියකි. දරුනැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල නැමැති දීර්ඝ කාව්‍ය පන්තිය ජාතික වීර කාව්‍යයක් බවට පත්ව තිබේ. මෙය ළමයින් අරමුණු කරගෙන මුළු මහත් ජාතියම අමතන කාව්‍යකි. ජාතික සිරිත් විරිත් ආකල්ප හා චින්තනය කැටි කරගත් උපදේශාත්මක කාව්‍යයක් වන මෙය ඉතිහාස තොරතුරු රැසක්ද සම්පිණ්ඩනය කළ අවස්ථාවකි. මෙලෙස උන්වහන්සේ පොත් 40කට වඩා රචනා කර ඇත. 1934-1936 කාලවකවානුව තුළ එස් මහින්ද හිමියෝ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළේය. එහිදී උන්වහන්සේ සිංහල, පාලි, බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත. එස් මහින්ද හිමියන් 1936 වර්ෂයේ සිට වැඩවාසය කර ඇත්තේ පානදුරේ මහබෙල්ලන ශ්‍රී සුදර්ශනාරාමයේය. එහි වසර 15ක් පමණ වැඩවෙසමින් විවිධ සමාජ ආගමික සාහිත්‍ය සේවාවන් සිදු කරමින් සිටියදී 1951 මාර්තු 16 දා මේ උද්‍යෝගිමත් බුද්ධ පුත්‍රයන් වහන්සේ හදිසියේ අපවත් වූහ.